secrets. Hey guys, happy hour cinnamon life. Ninth floor gedaan gawanginin. Thank you. Table number 96, my previous assistant table. This is the first visit of yours. So everything is on a straight line. So because of that, we have the standard food famous. So beverage is on there. We have Falooda, starting from Indian corner, then the Western, then the Chinese, then the Japanese fried items, and then if you want to just find out Sri Lanka. You have two sections like this. This one is for desserts. This one is dedicated for sides. ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා අපිට බුෆේ ගැනත් පොඩි විස්තරයක් කියලා ඊට පස්සේ අපිට ටේබල් එක පෙන්නුවා. ඇත්තටම මේ ටේබල් එක සිලෙක්ට් කරේ එයා එතකොට කිව්වා සූෂි තියෙන නිසා මෙතන ප්ලේස් එක නියමයි කියලා. මම දන්නේ එයා දන්නවද කියලා මම සූෂි මාරු විදියට කන්න ආසම දේ. මට චූටි හිනාවකුත් ගියා ඒ වෙලාවේ. සූෂි ගැන කිව්වොත් කියන්න ඕනේ මෙතන සූෂි හරිම රසයි. ඒ වගේම සෂීමි තිබුණා, salmon, tuna and other stuff. හරිම රසයි. සූෂි කන්න ඕන නම් සූෂි කන්න ආස නම් මම දැනට try කරපු dinner buffets කිහිපයක් තියෙනවා ලංකාවට මේ පාර ආව වෙලාවේ. ඒව අතරින් මම recommend කරන්නේ Cinnamon Life. ගෙදරදී ෆෘට්ස් කරන කම්මැලි ළමයිනුත් මං හිතන්නේ බුෆේ එකට આવොත් නම් කනවා. මොකද ලස්සනට කපලක්ම තියෙන නිසා සලාඩ් කෝනර් එකක් ලස්සනට තියෙනවා. සලාඩ් එක හදාගන්න අපිට අවශ්‍ය කරන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ටිකක් මම වැඩිපුර කන්න ආස දේවල් ටිකක් මං ඉඳ ගන්න ළඟම වගේ තියෙනවා. ඒ නිසා එකත් හොඳයි. සූෂි කොහෙද? මම එතන වගේ. මම දැන් සූෂි වලින් පටන් ගන්නවා. උරාමාකි තියෙනවා. මෙතන මාකි තියෙනවා. එතකොට නිගිරි with salmon and tuna. එතකොට උරාමාකි තියෙනවා. ජාති කිහිපයක්. ඉතින් මාරම ලොකු ගොඩක් දේවල් නැති වුණාට මේක අනිවාර්යයෙන් ඉන්ටර්නැෂනල් බුෆේ එකක් නිසා මෙතන හැමදේම තියෙන්න ඕනේනේ. හැබැයි මේ ජපනීස් කෝනර් එකේ සෂීමි ඒ හැමදේම තියෙන නිසා ඒ වගේම රසත් හොඳ නිසා මම මේ පාර ලංකාවට ඇවිල්ලා ගියපු හොටෙල්ස් කිහිපය අතරින් මට Cinnamon Life එක ගොඩක් හොඳයි කියලා හිතනවා. සෂීමි කියන්නේත් මගේ ආසම දෙයක්. salmon and tuna ගත්තා. තවත් එකක් ගත්තා. ඒක මට මතක නෑ මොකක්ද කියලා. කවදා හරි ජපාන් ගිහලා ඒගොල්ලෝගේ සූෂි try කරන්න මම මාර ආසාවෙන් ඉන්නවා. ඒක මගේ dream එකක්. සූෂි try කරන්න විතරක් නෙමෙයි ජපාන් වල තියෙන ඒ culture එකට මම හරිම ආසයි. මම ගොඩාක් ආස කරන රටවල් කිහිපයක් අතරින් ජපානය කියන්නේත් එකක්. tuna tataki එකක් තියෙනවා. ඒකත් රසයි. boiled shrimp and crabs තියෙනවා. ඊට පස්සේ cocktail sauce එකක් ටිකක් එකකින් චුට්ටක් දාගත්තා. ඊට පස්සේ white sauce එකකුත් තිබ්බා. ඒවත් මේවා එක්ක කන්න දාගත්තා. ඊට පස්සේ
what else octopus salad එකක් තිබුණා. ඒකත් මාර රසයි. මෙතනත් අර ඔක්කොම seafood පැත්තට යන දේවල් තමයි තියෙන්නේ. මෙතනත් මොන හරි greens වගේක් තියෙනවා. ඒකත් අපි serve කරගෙන ඊට පස්සේ ඔහොමම දිගටම යමු. තව මේ buffet ගොඩාක් ලොකුයි. ඉතින් අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මගේ ආදරණීය රටේ my ශ්‍රී ලංකන් කෝනර් එක. එතනත් පොල් සම්බල් එකේ ඉඳලම තියෙනවා. හැබැයි එදා නම් try කරේ නැහැ. කරිස් ජාති ඒවා මාරම රස ඇති කියලා මං හිතනවා. හැබැයි මං තව දේවල් ගොඩාක් try කරන්න තිබුණ නිසා මේක try කරේ නැහැ. මැල්ලුම් ජාති හැමදේම තිබුණා. ඔයගොල්ලෝ ටිකක් බලා ගන්න පුළුවන්. ආප්පත් තිබුණා. එතන chicken karage වගේ fried items ටිකක්. එතකොට Asian cuisine එකේ එක dishes තියෙනවා. Thai food and Chinese, Japanese එක දේවල් තියෙනවා. ඉතින් මම ගොඩාක් දේවල් හරියටම කියන්න මට මතකත් නෑ මේ වෙලාවේ. dumplings කන්න ආස ළමයින්ට ඔන්න දුන් දාගෙන තියෙනවා. ඇත්තටම මට සමහර දවස් තියෙනවා එක cravings තියෙන. අද මගේ dumplings දවසක් නෙමෙයි. dumplings වලට මට ආස හිතෙන දවසට මම ඒක විතරක් හොයාගෙන යනවා. ඊට පස්සේ මෙතන steamed fish එකක් තියෙනවා with ginger and soy sauce. Anyways, ඕගොල්ලෝ එතන ඉන්න වෙලාවට අනිවාර්යයෙන්ම මේ dishes මොනවද කියලා දැනගන්න චූටි කාඩ් එකක් තියෙනවා. ඒකේ ඔක්කොම නම් ලියලා තියෙන නිසා ඒක හරිම පහසුයි. දැන් මට මේ වෙලාවේ වීඩියෝ එකේ ඒවා නැති නිසා dish එක දැක්ක ගම එකපාර මතක නැහැ. ගොඩක් දවස් ගෙවිලත් නිසා මට මතක නැහැ. මේ මෙතන තියෙන seafood risotto එකත් මම try කරා. ඒක මාරම රසයි. මම මෙතන කාපු රසම එකක් ඒකත්. කොහොම වුණත් මම ගොඩක් වෙලාවට මේ වගේ වීඩියෝස් වලින් මේ වගේ vlogs වලින් බලාපොරොත්තු වෙන්නේ මම හරි ආසාවෙන් ගත කරපු මොහොතක් මගේ experience එකක් ඔයගොල්ලොත් එක්ක share කරන්න. එහෙම නැත්නම් food review එකක් ඒ වගේ විදියට නෙවෙයි. food related videos සාමාන්‍යයෙන් මමත් හරි ආසයි වගේම ගොඩාක් අය කැමති. ඉතින් ඒක නිසා මම හිතනවා එක එක්කෙනාගේ experiences විවිධයිනේ. ඉතින් ඒවා share කරන එක හරි ලස්සනයි කියලා. ඒ වගේම විවිධ රටවල් වල දේවල් ඒ වගේ දේවල් වලින් මම හිතනවා අපි හැමදාම අලුත් දෙයක් දකින්න පුළුවන්. අපි දැකපු experience එකක් වෙන කෙනෙක්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේ වගේ වීඩියෝස් වලින් වෙනවා කියලා මං හිතනවා. ඊට පස්සේ ඉන්දියන් කෝනර් එකක් මෙතන තියෙනවා. මං හිතන්නේ එහා පැත්තේ නාන් ඒ වගේ දේවලුත් තිබුණා. මෙතන ඒගොල්ලන්ගේ තව ඩිෂස් කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මට සාමාන්‍යයෙන් බිරියානි වගේ කන්න හිතුණා මේ ඉටලියේදී. ලංකාවේ සමහර වීඩියෝස් දැකලා එහෙම කන්න හිතෙනවා. හැබැයි ඒ වෙලේට මම ඉන්දියන් රෙස්ටොරන්ට්ස් වලින් මෙහි ඕඩර් කරනවා. හැබැයි මට තේරෙන්නේ ලංකාවේ ඒ මං කාපු බිරියානි ඊට වඩා ගොඩාරියක් රසයි. මේ දෙක මම මේ කතාව කිව්වේ මං හිතුවේ බිරියානි කියලා. හැබැයි මේකක් මන්දි රයිස් and අනිත් එක නත් රයිස් එකක්. pollo. Aspetta. මෙතන චුටි කොෆි මැෂින් එකක් තියෙනවා. දැන් අපි අර බිරියානි නොවන මන්දි රයිස් අනිත් එක දාගමු. මේ වගේ ලස්සනට කජු දාලා රස පාටට හදලා තියෙන නිසා මම හිතුවා දෙකෙන්ම ටිකක් අරගෙන try කරලා බලන්න ඕනි කියලා. Sí.
sashimi. මම ඉතින් සූෂි ගැන කියෙව්වා වගේම මුලින්ම සෂිමි ටික try කරලා ඊට පස්සේ සූෂි try කරලා එහෙම තමයි මගේ ඔක්කොම ඒවා ටික පටන් ගත්තේ. අපි දෙන්න ටිකක් plates වලට දාගෙන ඇවිල්ලා මෙතන තියාගත්තා. එතකොට අර නැගිටගෙන එකපාර යන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මේ ටික ඇති වුණොත් එහෙමයි. එහෙම නැත්නම් තව මොන හරි අරගෙන කනවා. මේ දැන් මම ඕගොල්ලෝම හිමින් අරගෙන යන්නේ dessert corner එකට. සාමාන්‍යයෙන් කෑමක් කෑවට පස්සේ අනිවාර්යෙන්ම ස්වීට් එකක් කන අනිවාර්යෙන්ම ඩෙසර්ට් එකක් කන අය ඉන්නවනේ අත උස්සන්න බලන්න. චූටි කමෙන්ට් එකක් දාන්න බලන්න. මම හැබැයි එහෙමම කෙනෙක් නෙවෙයි. මගේ ඒ කියන්නේ ක්‍රේවින්ග්ස් තියෙනවා. කේක් එකක් වුණත් ඒ කන්න හිතෙන දවසක් තියෙනවා. ඒ වෙලාවට කොහෙද තියෙන්නේ මම ඒක හොයාගෙන යනවා. බෑ ඉතින් අද නම් මෙච්චර දේවල් දැකලා කන්න නැතුව නම් ඉන්න බෑ මේ මොන දේ කියෙව්වත්. එක විදිය බ්‍රවුනීස් තියෙනවා. මෙතන නම් ස්වීට් ජාති මාර ගොඩක් තියෙනවා. ඉතින් දැන් මගේ ආසම කරන ඩෙසර්ට් එක දාගත්තා තිරමිසු. මම තිරමිසු මාර මාසයි. මේ මෙතන උනත් ඔයගලන්ට පේන ඇති අයිස්ක්‍රීම් ජාති අර ටිකක් විශේෂ ඒවා තියෙනවා. ඒ කියන්නේ නිකන් වනිලා චොක්ලට් ඒ වගේ නෙමෙයි ටිකක් වෙනස් විදිහේ ඒවා තියෙනවා. ඔන්න ඔක try කරන්න. ඔකට ආසයි. උනාවා වගේ තියෙන එක මං යාට try කරලා බලන්න කිව්වා. ඒක යා try කරපුව ගමන් කිව්වා අම්බෝ මේක ඒක නිකන් sweet වැඩි ඒකයි. මට තව ටිකකින් කටේ තිබ්බ වතුර ගත්තේ ලේට පයින්නවා. මෙතන තව විශේෂ සිදුවීමක් වුණා. මං ආව වෙලාවෙම මට මේකේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා කතා කරා මගේ වීඩියෝස් බලන ලස්සන ගර්ල් කෙනෙක්. මෙයා මගේ වීඩියෝස් බලනවා කියලා කිව්වා. මගේ වීඩියෝස් වලින් මොටිවේට් වුණා කියලා කිව්වා. ඒක මට හරියම ලොකු සතුටක්. ලංකාවට ආව වෙලාවේ ඒ වගේ මගෙත් එක්ක කතා කරපු අය ගොඩාක් ඉන්නවා. ඇත්තම කියන්න ඕනේ ඉටලි වලත් ගොඩක් අය මගෙත් එක්ක කතා කරනවා දැක්කොත් මම ඒකට හරියම කැමතියි. che sono stanca, sono piena. È stata una bella sera. Quando è lasciata evening makeup. Vabbè raga. Ma ඔයගලන්ට එළියට ගිහලා කතා කරන්න. කොෆි එකක් ගොතේ මාර සනීපයක් තියෙන්නේ නේ. සනීපයි. මම ඔයගලන්ට එළියට ගිහලා කතා කරන්න. අපි මෙතනින් එළියට කියලා බලමුද එළිය කොච්චර ලස්සනද කියලා. මේ රෑ කියන්නේ මං ආසම දෙයක්. රෑ කාලයට ලයිට්ස් ඔක්කොම ඔන් වෙලා උඩ ඉඳලා බලද්දි තියෙන සිටි view එක. ඉතින් මෙතන ලොකු පූල් එකක් තියෙනවා.
ඒකත් මාර ලස්සනයි. මං හිතන්නේ ගොඩාක් ලොකුයි. හරිම ලස්සනයි. ඔගොල්ලෝ දන්නවද ඔය ඈතින් ලස්සනට පේන නෙළුම් කුළුණ අපි දෙන්න ඕපන් කරාට පස්සේ ගියලා නැහැ. හැබැයි ඕක තවමත් හදමින් ඉන්න කාලේ මුලින්ම ඕක උඩට ගියපු දෙන්නෙක් තමයි අපි දෙන්න. ඒ කියන්නේ කිසිම කෙනෙක් ගිහිල්ලා නැති කාලේ මුලින්ම ගියපු දෙන්නෙක්. ඔයගොල්ලන්ට මගේ 2018 වගේ කාලේට ගිහිල්ලා බැලුවොත් මගේ channel එකේ history එකට ඒ vlog එක බලා ගන්න පුළුවන්. ඉතින් ඕපන් කරාට පස්සේ තාම ගියේ නෑ. ඒකටත් යන්න ඕනේ. ඉස්සෙල්ලා මට කතා කරපු ගර්ල් කිව්වා මේකේ තව ලස්සන රෙස්ටොරන්ට්ස් තියෙනවා යන්න කලින් අනිවාර්යයෙන්ම බලලා යන්න කියලා. ඉතින් ඒ නිසා මට හිතුණා බලන එක හොඳයි කියලා. දැන් නම් ගොඩක් රෑ වෙලා. හැබැයි අපි දෙන්න හිතුවා චුට්ටක් මේ පැත්තටත් ගිහිල්ලාම යන්න. Handy secrets. අපි මේ vlog එක ඉවර කරනවා මේ විදියට. අපි බුෆේ එක enjoy කරා. Thank you මාව අරගෙන ආවට. දැන් අපි Valentine's Day ලංකාවේ හිටියා. Women's Day ලංකාවේ හිටියා. තව අපිට තියෙනවා Happy New Year. Wesak තියෙන්නේ. New Year and Wesak. So yeah. Alright guys. ඔය අර Tawana Kelly. කැව ඔයාමයි ගන්න. කොහොමද පිස්සුවද? මොරුවටනේ මම ලස්සන ගිහින් මොරුව කියන්නේ. අය දැන් කී දෙනෙක් කියලා ෆොටෝ ගන්නවද? මගේ නැත්නම් ආයි අක්කි අපි අඳුරනවා මොටිවේට් උනේ කියලා කිව්වා. අක්කින් හින්දා තමයි හැමදේම අපි පට්ට ෆිට් එකේ ඉන්නේ කියලා කිව්වා. ඉන්න නිතරම වීඩියෝ දාන්න කිව්වා. හැමෝම කියන්නේ. Handy secret.